සුබ උදෑසනක් මිතුරනි. අද පාන්දරම කුඹුරට ආවා අස්සෙන්න බලන්න. අධික වර්ෂාව සහ කෘමි හානි නිසා ගෝවා වගාවේ ආසන පිළිබඳ ගැටලු මතුවීම සාමාන්‍ය වගාකරුට තරමක් පීඩනයක් ගෙන දෙන ස්වභාවයක්. විශේෂයෙන් වැසි අධික කාලවලදී දිලීර රෝග සහ කෘමි උදුර ශීඝ්‍රයෙන් පැතිර යනවා. ඉතින් මිතුරනි මෙම තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමට නම් වගාව තාක්ෂණික වශයෙන් අපි දැනුවත් විය යුතු වෙනවා. වැසි කාලයේදී පසේ ජලය රැඳී තිබීම නිසා මුල් කුණුවීමේ රෝග සාමාන්‍යයෙන් ඇති වෙන්නට පුළුවන්. එබැවින් පාත්‍ය අතර රැඳී ඇති අතිරික්ත ජලය වතුර වහම ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු වෙනවා. වැසි අවස්ථාවේදී දියමලන් කෑම හෝ කොළ කුණුවීම වැළැක්වීමට නිර්දේශ දිවීර නාශකයන් කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. මැට් කොසෙප් හෝ නැත්නම් කොප අඩංගු සංයෝගයක් මේ සඳහා භාවිත කරන්න පුළුවන්. කොළවලට හානි කරන කුමින් පාලනයත් ඉතාමත් වැදගත් වෙනවා. ගෝවාපත්‍ර විදින දලබුව විශේෂම කුමින්